එහෙනම් අපි කොහොමද මේ වගේ එකක් විසඳන්නේ කියලා බලමු. හරි? මේක බලන්නකෝ දර්ශකය පහනේ තියෙන. එතන දර්ශකය පහේ නම් මම මේකත් ඒ විදිහටම ලියන්න try එකක් දෙන්න. එහෙනම් මට මේ බලන්න මේක ලියන්න පුළුවන් නේද? පහේ මෙතනම ලියමුකෝ. පහේ පළවෙනි බලය නේ ඔය තියෙන්නේ. එක ලියන්න පුළුවන් මට පහ බෙදීම පහ කියලා. පහ බෙදීම පහ කියලා. වැරද්දක් නෑ. මේකම මම මෙහෙම ලියුවා කියලා ප්‍රශ්නයක් නෑනේ. එකක පහ. ඇයි අවුලක් නැති? බලයක් තියෙනකොට මේ බලන්න ඒවල එන්නෙනි බලයේ එන්නෙනි බලය තියෙනකොට ඒවල එන් කියලා ලියන්න පුළුවන්. බල දෙක ගුණ වෙනවා කියලා ගන්න. එයා මේ බලයේ බලයක් තියෙනකොට මේ දෙන්න ගුණ වෙනවා. පහෙන් එක පහෙන් ගුණ වුණාම පහෙන් පහ නැවත හම්බ වෙනවා. දැන් මෙයා මේ පැත්තටපත් වෙනවා. ඒ කියන්නේ මට පහපත් වුණා පහ විද්‍යාර්ථ පහ පස්වෙනි බලය කියලා. මට පහ ලියුවා මම මේ පහේ පළවෙනි බලය ලියුවා මේ ආකාරයෙන්. එහෙනම් මට මේ පහ වෙනුවටත් මට මේකම දැම්ම කියලා ප්‍රශ්නයක් නෑ. එහෙනම් මම වෙන දාන පහේ පහෙන් වෙනි බලය මේ පහ වෙනුවටත් මම මේකම දානවා. පහේ පහෙන් වෙනි බලය කරදක් නෑ. මේ පහ වෙනුවට තමයි මම මේක දැම්මේ. එහෙනම් දැන් බලන්න මෙතන x වල x වෙනි බලය තියෙනවා. මේ x වල බලයේ පස්වෙනි බලය කියලා කියනවා. එහෙනම් දැන් බලන්න මේ x වගේ නේද මෙයා. මේ x වගේ නේද මෙයා. එහෙනම් x කියලා කියන්නේ මොකද්ද? පහෙන් x වෙනි බලය. එහෙම නැත්නම් x කියලා කියන්නේ පහේ පස්වෙනි මූලය. පහේ පස්වෙනි මූලය. මේ විදිහට මට මේක හදන්න පුළුවන්.